ආයුබෝවන් මගේ හිතවත් සහෝදර සහෝදරවරුනි මම මෙවැනි වීඩියෝ එකක් කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගෙන් විශාල සහයෝගයක් බලාපොරොත්තුෙන් අදිෂ්ඨානයෙන් යුතුවයි. එදා යුද්ධෙන් තුවාල වුණු දවසේ පටන් 2008 නොවැම්බර් 18 ඉඳන්ම මේ දක්වාම මගේ සියලු වැඩ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විශාල වශයෙන්ම මට කැපකිරීම සහ අපරිමිත සේවාවක් ඉෂ්ට කළා කියන එක මම නැවත නැවතත් මතක් කර සිටින්නේ ඊටමත් සතුටු සිටින් යුතුවයි. ඉතින් දැන් මම ඔබට කියන්නට යන්නේ මම මේ දක්වා අද දිනේ දක්වාම මගේ කලා ජීවිතේ ඒ වගේම මගේ නිවසේ වැඩ කටයුතු සඳහා ඒ වගේම මගේ තවත් පුද්ගලික වැඩ කටයුතු සඳහා විශාල වශයෙන් වැඩ කටයුතු රාශියක් මම සිදු කරගෙන ගියපු කෙනෙක්. ඉතින් මම ඒ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මම 2025 වර්ෂයේදී මම චරිතාභිනන්දන නමින් මගේම ගීත ප්‍රසංගයක් නිර්මාණය කරලා දිවයින පුරා රැගෙන යන්නට උත්සාහවන්ත වුණා. නමුත් ඒ ගිය ගමනත් මට අසාර්ථක වුණා. ඒ තුළුත් මට සිද්ධ වුණේ ලොකු ගැටලුවකට මූල්‍යම ගැටලුවකට මුහුණ පාන්නට පමණයි. මොකද ඒ සඳහා මට උපකාර කරගන්න උදව් කරගන්න ඇත්තට මේ අවස්ථාවේදී මට කවුරුත් හිටියේ නැහැ. බොහොම සුළු පිරිසක් විසින් මට ඒක යුද හමුදාවත් මැදිහත්ලා මට සිදු කරගන්නට අවස්ථාව ලැබලා දුන්නත් මට දිවයින පුරා ගිහිල්ලා ඒ ප්‍රසංගයේ වැඩ කටයුතු මුළු ලංකාව වාසී සියලු දෙනාට වගේම විදේශ රටවල පවා මට රැගෙන යන්නට ආසාව තිබුණා මගේ ගායන හැකියාව තුළින්. මොකද මට දැන් තියෙන්නේ ඇත්තට මට හඬක් පමණයි. ඒ හඬ මිනිසුන්ව පිනවන්නට මිනිසුන්ව ඇත්තටම මිනිසුගේ හිත් පිනවලා මිනිස්සුව සතුටු කරන්නට මම හරි කැමති කෙනෙක්. ඒ නිසා මට මේ හඬ තුලින් ඉදිරියට යන්නට මට ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ බලාපොරොත්තු වෙන්නේ මගේ හැකියාවට මගේ ගැටලුව සඳහා විසඳුමක් ලබා ගන්නට ශක්තියක් වේ කියලා. පළවෙනිම මම බලාපොරොත්තු වෙනවා මේ ලංකාවාසී සියලු දෙනාගේ සියලුම ජනතාවගේ වගේම ඒ වගේම විදේශ රටවල ඉන්න සියලුම ජනතාවගෙන් මා මේ අවස්ථාවේදී ලෝකවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මගේ කටහඬින් ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ මිහිරි කටහඬට ඔබව පිනවන්නට ඔබව සතුටටපත් කරන්නට මට වටිනාකමක් ලැබලා දීලා ඔබගේ ප්‍රදේශයේ හෝ යම්කිසි ස්ථානයක තියෙන යම්කිසි ප්‍රසංගවලට ආරාධනා සහ ආරවුම් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටින්න හේතුවක් තියෙනවා. මොකද මම බලාපොරොත්තු වුණා මගේ ගීත ප්‍රසංග ඉදිරිපත් කරලා ලංකාව පුරාම ලෝකේ පුරාම අරන් ගිහිල්ලා මට ඇත්තටම මගේ ආර්ථිකමය භවතින ගැටලුව විසඳා ගැනීම සඳහා. මොකද මම ඉහත කියපු කරුණු වලට මම විශාල වශයෙන් බැංකුව වෙතට විශාල ඇත්තටම කොටස් වශයෙන් ණය මුදල් අරගෙන දැනට මගේ වැටුප හා විශ්‍රාම වැටුප දෙකම අඩු කොටසක් තමයි මගේ අතට මගේ වැටුප ලැබෙන්නේ. මොකද ඒක 90% දක්වා මේ වෙන විටත් ඇත්තටම බැංකුව වලට ලෝන් ණය මුදල් වලට කැපී යනවා. ඒ හේතුව තුලින් ඇත්තටම මම ලොකු අපහසුතාවයකට මුහුණ දීලා තියෙනවා. මොකද මම දරුවන් තිදෙනෙකුගේ යොත්පියෙක්. ඒ වගේම මට බිරිඳක් ඉන්නවා. මගේ දෙමාපියෝ දෙන්නා වයෝවෘද්ධයි. ඉතින් ඒ අයට බෙහෙත් කරන්න ඕන මමත් බෙහෙත් කරගන්නවා. ඉතින් ඒවට ලොකු වේදමක් කරනවා මේ අවස්ථාවේදී. ආර්ථිකයේ ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. සුළු පඩියක් මුදලක් තමයි මට දැනට බැංකුව තුලින් ඉතුරු වෙලා ඉන්නේ. ඒ සඳහා විසඳුමක් වශයෙන් තමයි මගේ කටහඬෙන් වටිනාකමක් මට ලබා දීලා මගේ හැකියාවට තැනක් ලබා දෙන්න කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් මේ ලංකාව තුල ඉන්නවා නම් මගේ මේ ගැටලුව සඳහා විසඳුමක් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටින ගමන් මොකද මම මේ වෙන වීඩියෝ එකක් කරන්නේ මගේ අභිමානයට මගේ වටිනාකමට ගැටලුවක් වෙන විදියට නෙවෙයි. මම කියන්නේ මට හැකියාවක් තියෙනවා. ඇස් දෙක නැති වුණත් අත නැති වුණත් දකුණු අත නැති වුණත් මගේ හැකියාවක් තියෙනවා. සංගීතමය හැකියාව ඔබව පිනවන්නට ඔබව සතුටු කරන්නට. ඒ සතුටු කිරීම තුළින් මට යම්කිසි ලැබෙනවද ආදායමක් මම යොදවන්නේ මගේ මේ ණය මුදල් ගෙවලා අවසන් කරලා මට ජීවිතාන්තය දක්වා මේ අනාගතය මගේ සහ මගේ බිරිඳගේ මගේ දරුවන් තිදෙනාගේ වගේම මගේ අම්මා තාත්තගේ අනාගතය සුරක්ෂිත කරන්නට ඒ අයගේ ජීවිතය හොඳ මාර්ගයකට යොමු කරන්නට ආර්ථිකම ගැටලුවක් නැතුව යන්නට මගේ වැටුප නිදහස් කරගන්න පමණයි. මොකද බැංකුවත් එක්ක කතා කරලා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මගේ වැටුප නිදහස් කරලා දෙන්න පුළුවන් මේ ණය මුදල් වල නිදහස් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ රටේ හෝ විදේශ රටක හෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකත් මම එක සිතින් යුතුවම හදවතින් යුතුවම මම බාර ගන්නවා. මොකද මට මේ වෙලා තියෙන ගැටලුව විසඳා ගන්න වෙනත් මාර්ගයක් නැහැ. ඒ නිසායි මම මේ වීඩියෝ පටිගත කිරීම සිදු කරන්නේ. මම ඉල්ලා සිටින්නේ මට මගේ කටහඬෙන් හැකියාවක් ලබා දීලා මට මේ ඇත්තටම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නොමිලේ මට ප්‍රසංගයක් සිදු කරලා දෙන්න මගේ නමින් නොමිලේ ප්‍රසංගයක් සිදු කරලා දෙන්න කෙනෙක් ඉන්නා නම් කවුරු හරි කෙනෙක් ඒ සිදුවන ඒ මුදල් ප්‍රමාණය මගේ මේ බැංකු ගිණුම වල තැන්පත් කළා මගේ මේ තියෙන ණය මුදල් නිදහස් කරගන්න පුළුවන් වුණොත්
මගේ ඉදිරි අනාගතය සාර්ථක ජීවිතයක් විදිහට මට ගත කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. මට එකම තියෙන ගැටලුව තියෙන්නේ මගේ වැටුප දැනට යුද හමුදාවෙන් සහ ඒ පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ලැබෙනවා. ඒ ලැබෙන මුදල මගේ පුජ්‍යලික අවශ්‍යතා සඳහා මම විශාල වශයෙන් නායීමට සිද්ධ වුණා. මට මගේ තියෙන ගැටලුමේ තත්ත්වයක් සඳහා ඒ කියන්නේ මගේ ගොඩාක් වැඩ කටයුතු සිදු කරගන්න තිබුණා. ඉතින් ඒ වැඩ කටයුතු සියල්ල හමාරයි. දැන් මට නිවසක් තියෙනවා හොඳට ඉන්න. ඉතින් මට හැමදේම තිබුණත් මගේ වැටුප දැන් මට ආදායම් මාර්ගයක් සොයා ගන්නට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඉතින් ඔබ රණවිරුවා වෙනින් වටිනාකමක් දෙන අය මේ ලෝකේ ඉන්නවා, හැමතැනම ඉන්නවා, මම දන්නවා. ඒ වටිනාකම දෙනවා කියලා මම මේ ඉල්ලා සිටින්නේ වෙනම දෙයක් නෙවෙයි. මට මගේ ගමන යන්නට, මගේ වැටුප නිදහස් කරගන්නට ශක්තියක් වෙන්නට, මගේ කටහඬෙන් හෝ ගීතයක් ඔබලට ඉදින් ගායනා කරලා ඔබගේ ප්‍රසංගයට ආරාධනා ඇරවුම ලබා දෙන්න. නැවත නැවතත් මම කියන්නේ ඇරවුම තුලින් මට මගේ ඉදිරි අනාගතයට ශක්තියක් වේවි. මගේ ඉදිරි අනාගතය සිදු කරගෙන යන්නට, මගේ දරුවන්ගේ අනාගතය සිදු කරගෙන යන්නට, ඒ වගේම මගේ දෙමාපියන්ගේ, මගේ බිරිඳගේ ඒ සියලු දෙනාගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මට මේ වැටුප නිදහස් කිරීමේ මාර්ගයක් සොයා දෙන්න. ලෝකේ කොහේ හරි කවුරු හරි තැනක ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා මගේ මේ ගමන සඳහා ඉදිරියට යන්න ශක්තියක් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්. මොකද මේක හැම පේජ් එකකින්ම, හැම FB පේජ් එකක් තුලින්ම, හැම YouTube channel එකකින්ම මට ෂෙයා කරලා දීලා මගේ මේ තියෙන පවතින ගැටලුමය ආර්ථිකයේම මූල්‍යම ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මම හැමෝගෙම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින ගමන් මම ඔබට මතක් කර සිටින්නම් මගේ දුරකථන අංකය මේ තමයි. මගේ දුරකථන අංකය මේකේ WhatsApp තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට දුරකථන ඇමතුම ඔබට ලබා ගන්නට පුළුවන්. මේ නම්බරයට මට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කතා කරලා මා පිළිබඳව විස්තර තොරතුරු විමසලා මට ඔබට කරන්න පුළුවන් උදව්ව, මට සහයෝගය ලබා දෙන්න, මට ඒ ඇරවුම ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ මේ ගැටලුමේ තත්ත්වය මට ඉදිරියට කරගෙන යන්නට බෑ. ඒ නිසායි ඔබගෙන් මෙවැනි සහයෝගයක්, මෙවැනි උදව්වක් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න නම්බර එක 071 8යි 602යි 691 071යි 8යි 602යි 691. මේක තමයි මගේ දුරකථන අංකය. ඉතින් ඔබ සියලු දෙනාගෙන් මම අවසාන වතාවෙත් ඉල්ලා සිටින්නේ මට මේ ගමන යන්න ශක්තියක් වන්න. දැන් මට තියෙන්නේ හඬ පමණයි. ඔබව පිනවන්නට, ඔබව ඇත්තටම සතුටටපත් කරන්නට පුළුවන් හැකියාවක් මා තුළ තියෙනවා. ඒ හැකියාවෙන් මට මගේ මේ මූල්‍යම ගැටලුව විසඳා ගන්න ශක්තියක් වෙන්නට කියලා මම ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බුදු සරණයි. මගේ අනාගතයට මා හිතන මට්ටමින් ඇත්තටම මට ශක්තියක් වේවි ඔබ සියලු දෙනා කියලා අදිෂ්ඨානයෙන් යුතුව මම නිහඬ වෙනවා. මගේ මේ ප්‍රශ්නය සඳහා විසඳුමක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙන යුතුව. ස්තුතියි ඔබ සියලු දෙනාටම.